මේ පාර O level රචනය මොන වගේ වෙයිද? අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ ගැන. O level test 16 ගැන ඒ යට තියෙන රචනය ගැනයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ වගේම how should marks be awarded? කොහොමද marks දෙන්නේ, ලකුණු දෙන්නේ කියන එක කතා කරනවා. ඒක වැදගත් වෙනවා රචනයක් ලියනකොට. ඒ වගේම මම තව දෙයක් මේ වීඩියෝ එකෙන් අරන් එනවා. ඒක තමයි මම විශේෂයෙන් අනුමාන කරන රචනා මාතෘකා 10ක් ගැනත් මම මේකේ කතා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම අනුමාන කරන මාතෘකාවක් තියෙනවා. ඒ මාතෘකාව ගැන සම්පූර්ණයෙන්ම රචනය ලියන හැටි පියවරෙන් පියවර මේ වීඩියෝ එකෙන් කතා කරනවා. O level විභාගයේ රචනය කියලා කියන්නේ ප්‍රතිඵල උඩු යටිකුරු කරන ප්‍රශ්නයක්. මොකද O level වල වැඩිම ලකුණු හම්බ වෙන්නේ මේ රචනා ප්‍රශ්නෙට. ලකුණු 15ක් ඔබට මේ සඳහා ලබා දෙනවා. මෙතෙන්දි කන්ටෙන්ට් එකට ලකුණු 5ක් ලැබෙනවා. මොකක්ද කන්ටෙන්ට් එක කියලා කියන්නේ? අන්තර්ගතය. එහෙනම් එතෙන්දි මේ ලකුණු 5 අපි ගන්න නම් ඔබ දන්නවා රචනයකට සාමාන්‍යයෙන් වචන 200ක් විතර තමයි අපිට ලියන්න වෙන්නේ. අපි ඔය 200ක් 190ක් විතර ලියලා තියෙනවා නම් ඒ කන්ටෙන්ට් එකේ ලකුණු හම්බ වෙනවා. හැබැයි ඒ විතරක් මදි. ඔබ දකිනවා මේ රචනා ප්‍රශ්නයක් අපිට ලැබෙනකොට ඕකේ තියෙනවා මේ ඉන්ක්ලූඩින් කියලා මෙන්න මේ කරුණු ඇතුළත් කරන්න කියලා. ඉතින් ඒ කරුණු වෙන් වශයෙන් ඡේද වෙන් කරලා අපි ඇතුළත් කරලා තියෙනවා නම් ප්‍රමාණවත් කරුණු තියෙනවා නම් ඒ සඳහා අපිට ওই ලකුණු 5 ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ලැන්ග්වේජ් එකට තව ලකුණු 5ක් ලැබෙනවා. දැන් අපි ලියන කරුණු වල ග්‍රැමර් කොහොමද? ව්‍යාකරණ කොහොමද? එතකොට වචන නිශ්චිත අදාළ වචන පාවිච්චි කරලා තියෙනවද කියන එක එතෙන්දී බලනවා. ඉතින් ඒවා හරියට තියෙනවා අපිට තව ලකුණු 5ක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගනයිසේෂන් එකටත් තව ලකුණු 2ක් හම්බෙනවා. මෙතෙන්දී බලන්නේ සාමාන්‍යයෙන් අපි රචනයක් ලියනකොට මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකක් හැඳින්වීමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ බොඩි එකේ ඒ කියන්නේ රචනයේ ශරීරය ඇතුලේ අර ඇතුළත් කරන්න ඕනේ කරුණු ඡේද විදිහට වෙන් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ කන්ක්ලූෂන් එකක් අවසානයක් අපි කරන්න ඕනේ රචනයේට. සමරියක් විදිහට ඉදිරිපත් කරන්න ඕනේ. මොකද්ද අපි කිව්වේ? මොකද්ද මගේ නිගමනය කියන එක. ඉතින් ඔය දේවල් පිළිවෙලට ගලාගෙන යන එකට තමයි ඕගනයිසේෂන් කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය දේ තියෙනවා නම් අපිට ලකුණු 2ක් ලැබෙනවා. ඊට පස්සේ මෙකැනිසම් කියලාත් අපිට තව ලකුණු 3ක් හම්බ වෙනවා. මෙකැනිසම් එකේදී සිද්ධ වෙන්නේ අපි හරියට විරාම ලකුණු දාලා තියනවද? ෆුල් ස්ටොප් එක, කමා එක, ක්වෙස්චන් මාක් එක දාලා තියනවද? කැපිටල් සිම්පල් නිවැරදිව ලියලා තියනවද? වචන අතර පරතරය තියනවද? නිවැරදි ප්‍රමාණය තියනවද? එතකොට මේ වගේ දේවල් අපේ හරියට තියෙනවා නම් අපිට ඒ ලකුණු තුනක් ලබා ගන්න ලේසියෙන්ම පුළුවන්. ඉතින් මේ වගේ අපි සැලකිලිමත් වුණොත් අපිට ලේසියෙන් ওই ලකුණු 15 ගන්න පුළුවන්. අපි රචනයක අනුමාන ගැන කතා කරනකොට පාස් පේපර්ස් අපිට අමතක කරන්න බෑ. මොකද අපිට පාස් පේපර්ස් වලින් ගොඩක් වැදගත් තොරතුරු ගන්න පුළුවන් අනුමාන ඉදිරිපත් කරනකොට. ඉතින් අපි කෙටියෙන් බලමු අපිට 2019 පාස් පේපර්ස් වලින් ලැබෙනවා රචනය සඳහා why society should respect elders. අයි සමාජය වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ කියන එක. 2020 අපිට ලැබෙනවා sources of information තොරතුරු මූලාශ්‍ර ගැන. 2021 අපිට ලැබෙනවා how I managed to study during COVID-19 pandemic. කොහොමද මම මගේ අධ්‍යාපන කටයුතු කළමනාකරණය කරගත්තේ COVID-19 සමයේදී. ඒ වගේම 2022 අපිට ලැබෙනවා advantages and disadvantages of studying in a foreign country. ඒ කියන්නේ විදේශ රටක අධ්‍යාපනය ලබනකොට මට ඒකේ තියෙන වාසි සහ අවාසි මොනවද කියන එක. 2023 අපට ලැබෙනවා the impact of regular exercise for our health. නිසි ව්‍යායාම වලින් අපේ සෞඛ්‍යයට ඇතිවන බලපෑම. 2024 අපට ලැබෙනවා spending time with animals. සතුන් හා කාලය ගත කිරීම ගැන. ඉතින් ওই විදිහට තමයි අපිට පාස් පේපර්ස් වල රචනය පහුගිය ටිකේ ලැබිලා තියෙන්නේ. මේ පාර එක්සෑම් එකට අපි ලෑස්ති වෙන්න ඕනේ රචනා මාතෘකා 10ක් ගැන මම දැන් කියන්න යනවා. Number 1. The value of learning English and ICT.
තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ වටිනාකම. Number 2. The importance of protecting the environment. පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම. Number 3. The impact of AI on education. අධ්‍යාපනයට AI වල බලපෑම. Number 4. The importance of good health habits. හොඳ සෞඛ්‍ය පුරුදු වල වැදගත්කම. Number 5. Advantages and disadvantages of modern technology. නවීන තාක්ෂණයේ වාසි සහ අවාසි. Number 6. The importance of time management. කාල කළමනාකරණයේ වැදගත්කම. Number 7. The need for educational changes. අධ්‍යාපනයේ වෙනස්කම් සඳහා ඇති අවශ්‍යතාවය. Number 8. Brain drain, causes and solutions. බුද්ධි ගලණය, ඒ සඳහා හේතු සහ විසඳුම්. Number 9. How to become a successful person. කොහොමද සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ? Last one. Let us make our country a better place. අපි අපේ රට හොඳ තැනක් බවට, වඩා හොඳ තැනක් බවට පත් කර. මේ මාතෘකා 10න් මම විශේෂයෙන් එයි කියලා හිතන මාතෘකා කීපෙකුත් තියෙනවා. ඒවා අතරින් එක මාතෘකාවක් මම මේ වීඩියෝ එක ඇතුළෙම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම දැන් කතා කරන්නේ the impact of AI on education. අධ්‍යාපනයට AI වල බලපෑම, කෘත්‍රිම බුද්ධියේ බලපෑම, artificial intelligence වල බලපෑම මොකක්ද අධ්‍යාපනයට? එසේ එකක් නැත්නම් රචනයක් ලියනකොට අපි අනුගමනය කරන්න ඕනේ ෆෝමැට් එකක් තියෙනවා. මේ ගැන විශේෂ වීඩියෝ එකක් දීර්ඝව ඔබට බලා ගන්න පුළුවන් ස්මාර්ට් ලංකා YouTube channel එකෙන්. ඒ වගේම ඒ වීඩියෝ එකේ link එක මම description එකේ දාලා තිනවා. ඉතින් ඔබට මතක් කරනවා ඒක අනිවාර්යෙන් බලන්න කියලා. රචනයක් ලියනකොට මේකේ introduction එකක් තියෙනවා. introduction paragraph එකක් තියෙනවා. හඳුන්වා දීමේ ඡේදයක් තියෙනවා. ඒ වගේම මේකෙන් body එකක් තියෙනවා. ශරීරයක් තියෙනවා. ඒක ඇතුලේ අර introduction එකට උදව් කරන කරුණු ඇතුළත් වෙනවා. එක එක කරුණු අපි වෙන වෙනම ඇතුළත් කරනවා. එක එක ඡේද වලින්. අන්තිමේ conclusion එකක් දෙනවා, නිගමනයක් දෙනවා. ඔය විදිහට තමයි රචනය ගලා යන්නේ. එහෙනම් මෙතෙන්දි මම ඉස්සලාම කියනවා කෘත්‍රිම බුද්ධිය කියන දේ, ඒ කියන්නේ AI කියන දේ වර්තමාන අධ්‍යාපනයේ ඊටාම වැදගත් කොටසක් බවට පත් වෙමින් තියෙනවා. මේ දේ මම මෙහෙමයි කියන්නේ artificial intelligence නැත්නම් AI is becoming an important part of modern education. AI කියන දේ ගුරුවරු උගන්වන විදිහ වගේම සිසුන් ඉගෙන ගන්න විදිහත් වෙනස් කරමින් තියෙනවා. It is changing the way teachers teach and students learn. ඊළඟට මම කියන්න යන්නේ බොහෝ පාසල් ඒ වගේම විශ්වවිද්‍යාල දැන් AI බලගන්නපු උපකරණ පාවිච්චි කරනවා. AI බලගන්නපු උපකරණ කියන්නේ ඔය chat GPT ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් භාවිතා කරමින් තියෙනවා. ඉගැන්වීමට සහ ඉගෙන ගැනීමේ ක්‍රියාකාරකම් සඳහා උදව් ලබා ගැනීමට. මේ දේ මම මෙහෙමයි කියන්නේ many schools and universities now use AI powered tools to support teaching and learning activities. AI නිසා ඉගෙන ගන්න එක වඩා ලේසි වෙලා තියෙනවා, වේගවත් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩාක් රසවත් දෙයක් බවට පත් වෙනවා කියන එක තමයි මම ඊළඟට කියන්න යන්නේ. ඒක මම මෙහෙම කියනවා AI makes education easier, faster and more interesting. මේ නිසාවෙන් AI කියන දේ ඊටාම වැදගත් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා සාකච්ඡා කිරීමට. Because of this,
it has become an important topic to discuss. ඉතින් මේ පැරග්‍රාෆ් එක තමයි මම හැඳින්වීම විදිහට ඉන්ට්‍රොඩක්ෂන් එක විදිහට ඉදිරිපත් කරන්නේ. පුංචි මතක් කිරීමක් කරනවා අපේ ස්පෝකන් ඉංග්ලිෂ් පාඨමාලාව පටන් ගන්නවා O level විභාගයේ ඉවරුනහම ඉතාම ඉක්මනින්. ඉතින් ඔබට පුළුවන් ඒ සඳහා සහ සම්බන්ධ වෙන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp group link එක දාලා තියෙනවා. ඉතින් ඔබට ඒ මගින් සහ සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ස්පෝකන් ඉංග්ලිෂ් පාඨමාලාවට කියලා ආදරෙන් මතක් කරමින් අපි නැවතත් යමු වීඩියෝ එක බලන්න. ඉතින් රචනයේ ශරීරයක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන රචනයේ ශරීරය ගොඩනගන්න, බොඩි එක ගොඩනගන්න. ඉතින් එතින්දිත් අපි ඡේද කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. මම එහෙනම් එතින්දි පළවෙනි ඡේදයේ විදිහට ඉස්සලාම කියන්න යනවා. මම එහෙම කියන්නම්. අධ්‍යාපනයේදී AI විවිධාකාරයෙන් භාවිතා කරන්න පුළුවන්. AI can be used in many ways in education. සිසුන් AI පාවිච්චි කරනවා පැහැදිලි කිරීම ලබා ගන්න, ඒ වගේම ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියලා ප්‍රැක්ටිස් කරන්න සහ ඒ වගේම ඉක්මන් ප්‍රතිචාර ලබා ගැනීම සඳහා. Students use AI to receive clear explanations, practice questions and instant feedback. ගුරුවරු AI පාවිච්චි කරනවා lesson plan හදන්න, ඒ වගේම ප්‍රශ්න නිර්මාණය කරන්න, සරල පරීක්ෂණ කරන්න, ඒ වගේම ළමයින්ගේ දියුණුව පරීක්ෂා කරලා බලන්න. කොහොමද මම මේක කියන්නේ? Teachers use AI to prepare lesson plans, create quizzes, mark simple tests and monitor students' progress. අපි රචනයක් ලියනකොට examples දෙනවා නම් ඒකෙන් අපිට වාසි දෙකක් තියෙනවා. එකක් තමයි අපිට වැඩිපුර ලකුණු ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ රචනයේ වැඩිපුර වචන ගානක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් වැඩිපුර උදාහරණ examples දෙන එකත් හොඳයි. ඉතින් මම පුංචි උදාහරණයක් ගන්න මෙතෙන්දී නම් මට කියන්න ඕනේ ළමයි Gemini, ChatGPT වගේ දේවල් පාවිච්චි කරනවා අමාරු පාඩම් තේරුම් ගන්න. උදාහරණයක් විදිහට කියන එක. මම ඒක මෙහෙම කියනවා. For instance, උදාහරණ වශයෙන් අපි for instance කියලා ගන්න පුළුවන්. උදාහරණ වශයෙන් කියන්නේ for instance, students may use Gemini or ChatGPT to understand difficult lessons. ඒ වගේම මට කියන්න ඕනේ online learning platforms තියෙනවා. ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ පාඩම්ද ළමයාගේ level එකට, ළමයාගේ learning style එකට recommend කරගන්න ඕනේ කියලා. කියන්නේ මොන වගේ පාඩම්ද උගන්වන්න ඕනේ මේ ළමයාගේ මට්ටමට කියන එක. ඉතින් මේ අදහස මම මෙහෙමයි එකතු කරන්නේ. Online learning platforms also use AI to recommend lessons based on each student's level and learning style. AI වල තියෙන ප්‍රධානම වාසියක් තමයි වෙන වෙනම ඉගෙන ගන්න පුළුවන් පුද්ගලික විදිහට. ඒක මම මෙහෙමයි කියන්නේ. One major advantage of AI is personalized learning. ඒ වගේම මට කියන්න ඕනේ ළමයින්ගේ පුද්ගලික අවශ්‍යතා අඳුනගෙන ඔවුන්ගේ ස්පීඩ් එකෙන් ඉගෙන ගන්න AI උදව් කරනවා කියලා. මේ දේ මම කොහොමද කියන්නේ? AI helps students learn at their own speed and according to their individual needs. ඒ වගේම AI වලින් කරන තව හොඳ දෙයක් තමයි ගුරුවරයාගේ කාලය ඉතුරු කරනවා. ගුරුවරයාට ගොඩාක් ඵලදායී විදිහට පාඩම් හදාගන්න, ඩිසයින් කරගන්න උදව් කරනවා. මේ දේත් අපිට කියන්න පුළුවන් මෙතෙන්දී. It also saves time for teachers and helps them design more effective lessons. දැන් අපි AI වල තියෙන හොඳ දේවල් ගොඩාක් කතා කරා. ඉතින් AI වල බලපෑම කියවම ඒකේ හොඳ බලපෑම ඉම්පැක්ට් එක ගත්තාම හොඳ ඒවා වගේම නරක ඒවාත් තියෙන්න පුළුවන්. ඉතින් මේ රචනයේදී අපි නරක පැත්ත ගැන දැන් කතා කරන්න ඕනේ. මොකද බලපෑම කියවම මේ දෙකම අපි කතා කරන්න එනවා. ඒ නිසා මම මෙහෙම දෙයක් දැන් කියනවා. කොහොම වුණත් AI වල අවාසිත් තියෙනවා. කොහොමද මම මේක කියන්නේ? However, AI has some disadvantages too.
AI වල සමහර අවාසිත් තියෙනවා. මෙහෙම වුණාට කියන එකයි මම ඔය කිව්වේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊටාම ඉක්මනින් ටාගට් පැරග්‍රාෆ් එකක් සහ තවත් ටාගට් රචනයක් ඔබ වෙත ගෙන එන්න. ඉතින් ඔබට වීඩියෝ එකක් දාපු ගාම ඒ වීඩියෝ එක ලබා ගැනීම සඳහා channel එක subscribe කරලා තියාගන්න එකෙන් ඔබට ඉක්මනින්ම වීඩියෝ එක ලබා ගන්න පුළුවන්කම තියෙන බවත් මතක් කරනවා. දැන් අපි disadvantages කියලා කිව්වහම ඒක විතරක් කියලා බෑ. ඒකට උදාහරණ කීපෙකුත් කියන එක හොඳයි. ඒ නිසා මම කියන්න යනවා සමහර ළමයි ගොඩාක් AI වලින් යැපෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් එයාලගේ හිතීමේ ශක්තිය අඩු වෙන්නත් පුළුවන්කමක් තියෙනවා කියන එක. කොහොමද මම ඔය දේ කියන්නේ? Some students may depend too much on AI which can reduce their thinking ability. ඊළඟට මම කියනවා රැවටීමත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් AI අවභාවිතා කිරීමෙන්. කොහොමද මම මේක කියන්නේ? Cheating can also become a problem if AI is misused. මීට අමතරව හැම පාසලකම AI පහසුකම නැහැ. ඉතින් ඒකත් මේකේ තියෙන අවාසියක්. එතකොට එක පාසලකට AI ප්‍රයෝජනට ගන්න පුළුවන්, තව පාසලකට බෑ. එතකොට මේකත් මේකේ තියෙන අවාසියක්, disadvantage එකක්. ඒ නිසා මම ඒ ගැනත් කතා කරනවා. In addition කියන්නේ මීට අමතරව. In addition, not all schools have access to AI facilities. ඉතින් මේ විදිහට disadvantages ගැනත් මම කතා කරා. ඉතින් මේක වෙනම ඡේදයක් විදිහට තියෙන එක හොඳයි. මොකද ඒක වෙනම කරුණක් නිසා. අපි introduction එකේ රචනය හැඳින්නුවා. ඊට පස්සේ AI වල තියෙන positive සහ negative දේවල්, advantages සහ disadvantages ගැන කතා කරා. දැන් අපි අන්තිම ඡේදෙන් කතා කරනවා conclusion එකක්. ඒ ගැන නිගමනයක් අවසාන වශයෙන් සාරාංශගත කරලා දෙන්නයි යන්නේ මේ අන්තිම ඡේදෙදී. එහෙනම් අපි මෙහෙමයි කියන්නේ අපි කියමු AI වල positive සහ negative බලපෑම් දෙකම තියෙනවා අධ්‍යාපනය කෙරෙහි. කොහොමද අපි ඒක කියන්නේ? අවසාන වශයෙන් in conclusion AI has both positive and negative impacts on education. ඉතින් මම අවසාන වශයෙන් කියන්න යනවා අපිට කොහොම හරි අපිට AI කියන එක වගකීමක් ඇතුව බුද්ධිමත්ව භාවිතා කරන්න පුළුවන් නම් ඒ මගින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බෙහෙවින් වැඩි දියුණු වෙනවා වගේම ඒ තුලින් සිසුන්ට ඵලදායී විදිහට හොඳින් ඉගෙන ගන්න සහාය වෙන්නත් පුළුවන් කියන එක. ඒක මම මෙහෙමයි කියන්නේ. However, if it is used responsibly and wisely, AI can greatly improve the quality of education and support better learning outcomes for students. Okay, that's all for today. Please subscribe our channel and don't forget to click on the bell icon to get our next video. Thank you very much for watching.